තනිකම කියන්නේ හිස්තැනක් නෙමෙයි. ඒක අතීතයේ මතකයන්ගෙන් පිරුණු විශාල කාමරයක්. මම ඒක හිරලා හිටියේ. පිට වෙන තැනක් නොදැන. යන වෙන තැනක්වත් නොදැන. අතරමංගල තනියම. කාලයත් අපි අතර හිඳලා ඔයාගේ ඇස් වෙනස් වෙලා එදා හිනාවුන වචන අද හරි බරක් වෙලා මුණ ගැහුණත් අපි දෙන්න අමුතු අය වගේ හිඳලා මේ පුස්තකාලයේ තියෙන සුවඳත් නිහඬකමත් මාව තව තවත් තනිකමට ඇබ්බැහි කරනවා. සොරි වත් ටිපත ගන්න සතු ආකවන්නේ ඔයා කවිය කමක් නෑ ඔයා ගන්න මම මේ කලින් කියවලා තියෙනවා මේක හොඳ කතාව එහෙමද ඒ අයියා නම් හරි හොඳයි වගේ පුස්තකාලේ හොඳ පොත් තියෙන පිටිපස්සේ රාක්ක වලනේ. ඔව් ඒක ඇත්ත මොකද මුලින්ම හැට කියන දේවල් වලට වඩා පස්සේ අමාරුවෙන් හොයලා ගන්න දේවල් වල තමයි වටිනාකමක් වැඩි. ඒකනේ මොනවද ගත්තොත් මං අර පුතයි පව පොත් දෙපතුන් කියලා. මම නම් ගත්තේ මොහන් රාජ් මොටරද මන්දෝද ඒකේ කියවෙන්නේ කොච්චර දුකක් දැනුණත් ඉතර දැනුනොත් අතාරින්න බැයිද ඔයා ගොඩක් වෙලාවට කියවන්නේ උපත දැනන හරි අමුතු පොත් නෑ. ඔව් ඒ වගේ මගේ හිත හැදෙනවා කියලා මම හිතාවෙන් ඒත් විමන විදුරුවක් ආය හදන්න බෑන් ඒකනේ මගේ පොඩි දෙයක් අහන්න ඔයාගේ තිවරන කොත්තරෙන් නැත්තම් වගේ අත්‍යුතේ අද්දගේ වලින් වගේ වට තනිකම වෙනුණා ගන්තු තනිකම නේද? තනිකම මගේ ජීවිතයට ගොඩක් විරුදයි. ජීවිතෙන් ආව තනිකව නැත්තම් ඔයාම තනිකම තෝරගත්තද? දෙකම. සමහර වෙලාවට අපේ ජීවිතේට හම්බම අය නැති වුණාම අපේ හිතට තාප්පැපෙන. අපි හිතනම් තාපෙතර අපි ගොඩක් ආරක්ෂකයි කියලා. ඒත් ඔයාට ඒ තාප්ප ඇතුලේ හැමදාම ඉර වෙලා ඉන්නද? කොහොමද? සමහර විට ඒ තාප්පෙන් එළියේ වත් එක්ක තනිකම බෙදා ගන්න පුළුවන් අය ඉන්නවා. වෙනස් පුළුවන්. ඒත් අයියෝ මගෙන් මේ වහන්නේ. ඔයාට කනකින් ගැන මොන හරි කියන්න තියෙනවද? මාත් තාම මේකට උත්තරේ හොයන්න. සමහර විට වාදර පොත් ගොඩ අස්සෙන් නැත්තම් මේ පුස්තකාලේ එක මේක පොතක් අස්සෙන් හරි ඒකේ උත්තරේ හම්බෙයි කියලා මම බලාගෙන ඉන්නේ. සමහර විට පොත් ඇතුලේ නෙමෙයි උත්තර තියෙන්නේ. තවත් කෙනෙක්ගේ හදවතක් ඇතුලේ වෙන්නත් පුළුවන්.
5යි. මට ගෙදර යන්නත් ඕනේ. වෙලාව ගියා දැවුනේ නැහැ. ඒදික මිච්චුවේ. අපි ආයෙත් දැස කම්මේ. තුෂන්. එහෙම නෑ. ඊයේ ලයිබ්‍රරි එකේ හම්බුන කෙල්ලගේ නමවත් අහගන්න බැරුණා. අඩුම ගානේ කන්ටැක්ට් නම්බර් එකක් ඈ අංජනට කරන්න ලයිබ්‍රරි එකේ නේද? සමහර විට එයාගෙන් නම දැනගන්න පුළුවන් වෙයි. මැසේජ් එකක් දාලා බලුවා නම් හරි. හෙලෝ. හෙලෝ කියා මේ වැඩකද? ඕ මම මේ ලයිව් එකේ ඉන්නේ. මේ පොඩි උදව්වක් ගන්න කතා කරේ. ඕ කියා මොකද? මං ගියේ ලයිබ්‍රරි වනේ. ඕ එතකොට මතකද කෙල්ලෙක් කෙල්ල හිටියා. අර සුදු කෙල්ල? ඔවර කොණ්ඩේ දිග කෙල්ල. ඔව් ඔව්. මේ ඒකේ නම්බර් එක ගන්න දෙයක් නැති වේද? නම්බර් එක මං ගාව නම් නෑ. හ්ම්? පොඩ්ඩක් ඉඳන් අපේ ලයිබ්‍රරි කාඩ් එකේ ඇති. මේ නමත් ඒත් එක්ක මොකද කියනවද? හරි හරි මං දාන්න ඔබ WhatsApp එකේ. හරි චුට්ටුස් ගාලා දාන්න. හරි හරි එනේ. හරි. හරි. මේ අකට නම්බරේ හම්බෙද්ද දන්නෙත් නැහැ. නම්බරේ ආව මැසේජ් එකක් දානවාද? නම්බර් ඊළඟට මැසේජ් එකක් දාන්නනේ ඉතින්. සමහර විට ෆෝන් එක අම්මා ගාවත් දන්නේ නැහැ තියෙන. උනේ මන්ද මේ අකයි නම්බරේ ආවද කොහෙද? නම සත්‍යය. ඒක ලස්සන නමක්. මැසේජ් දාන්න කියලා නම්බරේ සේව් කරගමුකෝ. ඕනේ මගුලක් එන්න කියලා මැසේජ් එකක් දාලා බලනවා. රිප්ලයි આવොත් එහෙම නැත්නම් සමහර විට බ්ලොක් කරයි. සමහර විට අම්මා අරගෙන බණිත් දන්නෙත් නැහැ. බලමු රිප්ලයි එකක් આવොත් එහෙම නැත්නම් අනේ මන් මැසේජ් එක එයා රිප්ලයි එකක් එවලා මගේම ලෝකෙක තනි වෙලා අඳුර ඇතුලේ ඉරලා හිටපු මාව ඒ අඳුරෙන් එළියට ගත්තේ මෙයා. ඒත් මට බයයි. මොකද මෙයා හින්දාම මං ආයෙත් ඒ අඳුරටම යයිද කියලා. මොකද ගිනි පෙරෙල්ලෙන් බැට ගාපු මිනිස්සයා කණාමැදිරියටත් බයයි. මාසහයක් කියා කියාලා කාලයත් අපි අතර හිඳලා ඔයාගේ ඇස් වෙනස් වෙලා මගේ හඬත් නිහතමානී වෙලා එදා හිනාවුන වචන අද හරි බරක් වෙලා මුණ ගැහුණත් අපි දෙන්න අමුතු අය වගේ ඉඳලා
අද නම් මගේ හිතේ තියෙන අදහස් මං කියනවාමයි. හයි ගුඩ් මෝර්නිං. ඔයාලා ගොඩක් වෙලාද? නෑ ඔවත්නේ දැන් ආවේ. අනේ සෝරි මම ෆෝන් එක කියලා කරත් වෙනවා. අයියෝ හදිසියෙන් හම්බෙමු කියලා. මෙහෙමයි. මේ දේ ඇහුවාම වාට මොනවා හිතෙද්ද දන්නේ නැහැ. ඒත් අද මම මේ දේ කියන්න ඕනේ. කියන්නේ මේ තීරණය ගත්තේ මම ගොඩාක් බයි. මොකද මගේ අතීතයේ හිටියේ මගේ ගොඩාක් විශ්වාසය කඩ කරපු මිනිස්සු. මට මගේ ඇස්සලින් මට විශ්වාසයක් වුණා. මේ සැරේ අහිංසක. හරියෝ කියන්න අපිට ඉක්මනින් කියන්න. සත්‍ය මං ඔයාට ආදරේ. ඒත් ජනක මං හිතුවේ නෑ ඔයා මට මෙහෙම දෙයක් කියයි කියලා. ඇයි සත්‍ය එහෙම කියන්නේ? මට බයයි ආයෙමත් මොනසෙක්ව විශ්වාස කරන්න. මම කවදා රිද්දන්නේ? ආව අතාරින්නෙත් නෑ. ඔහොම තමයි රණක හැමෝම වලදී කියන්නේ. ඒත් පස්සේ ඒගොල්ලෝ වෙනස් වෙනවා. මම පොරොන්දු වෙන්නේ නැහැ. ඒත් වා හොඳට කල්පනා කරලා උත්තරයක් දෙන්න. වා හිතට එකක උත්තරයක් දෙන්න. හැබැයි මට ටිකක් කාලය දෙන්න. වාගේ හිතේ විශ්වාසයක් ඇති කරගන්න. බලමු රන්. අපි කාලයකට එදුම බලන්න. සැඟවුණු සුසුම් හදවතේ මැදින් නීල අහසේ පවේවෙයි නිහදින් ඔබේ මතකය තරු වෙලා දිලිසේ මගේ ලෝකයේ තනිව මං හිඳිමි